දෙවියන්ගේ නාමය බුදුන්ගේ නාමය කලා දෙවියන්ගේ නාමය අපි මේක භාවිතාවක් විදිහට තමයි අපි මේ කොළාත්තක් කඩලා අපි මේ කැලේ කොලේ එන යනකොට අපි ඇත්තමයි මේ කැලේට ඉන්නේ අරක් ගති දෙවි දේවතාවුන් වහන්සේලා විතරයි අපට. ඒකට අපි අයිට අපි බොරුවක් කරලා හොරකමක් කරලා අනවශ්‍ය වැඩක් කරලා අපි මේකේ එන්නේ සත්තු මරන්න නෙමෙයි නිදන් හාරන්න නෙමෙයි නිදන් හාරන්න සත්තු මරන්න නෙමෙයි. මේ ඒ අපේ මුතුමිත්තෝ ඉඳපු කාලේ රජවරු ඉඳපු කාලේ අපේ ආදිවාසී අත්තන්ගේ පරම්පරාවේ කට්ටිය ඉඳපු තැන් බලන්න තමයි අපේ සංචාරක කට්ටිය විදේශ කට්ටිය අදත් හෙටත් අනිද්දාත් මම ඉතින් අදත් නුවරගලේ ඉන්නවා ඇති. ඒ කට්ටිය එන්නේ මේක බලන්න. අපි මේකෙන් කොලයක්වත් ගෙනියන්නේ නැහැ. දර කෑල්ලක්වත් අපි ගෙනියන්නේ නැහැ. හැබැයි අපිට නඩු දාන කතන්දර කතා කරනවා අපේ මේ වනජීවිතෙන් පොරොස්ට්ටකින්. අපේ ළඟ හොරබඩු තිබ්බොත් නඩු දාන්න. හැබැයි නැති වුණොත් නඩු දාන්න බෑ. මොකද ආදිවාසී නායකයා මං. මොකද අපේ ෆොරස්ට් එකෙන් ඔය ටිකට් කරුවාසේ ඔය පරිසරය රකින්න ඉස්සලා අපේ ඇත්තෝ තමයි මේවා මේ රැක බලාගත්තේ. ඒ හින්දා වැඩි කතාවකට මම යන්නේ ආවොත් බලමු මොක හරි. මෙන්න මේක තමයි අපේ මේ තියෙන්නේ අපේ ගිය කට්ටිය කොලාත්තක් කළාලා. හැබැයි මේ කොලාත්තත් මං එල්ලපු කොලාත්ත කියලා මට විශ්වාසයක් තියෙනවා. හැබැයි මට අමතරව කිසිම මිනිහෙක් මේකේ කොලාත්තක් අදත් මම ඉතින් කට්ටිය ගිහිල්ලා තියෙනවා ඊයේත් ගිහිල්ලා තියෙනවා. දෙයියන්ට බුදුන්ට ඇතුළේ මේ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අර මිනිස්සු පෙපාතේ වැටලා තියෙන තොන්න විවාගේ දේවල් අදහන්න නැතුව කියන්නේ නැතුව කරන්න නැතුව ගිහින් තමයි එහෙම උනේ කියලා මම නම් විශ්වාස කරන්නේ. හැබැයි මම එහෙම කරන්නේ මට වෙන්නෙත් නෑ. වෙන්න මං ඉඳ තියන්නෙත් නෑ. මට ඉන්නේ මේ කොලාත්ත වගේ මේ කොලාත්ත තියෙන මේ කොලාත්ත මයි දෙවි කෙනෙක් වගේ මගේ අම්මා තාත්තා වගේ තමයි. මම ඒක තමයි කොලාත්ත නැත්නම් මේ සල්ලි හොයන්න කෙන්න වැඩක් නෙමෙයි මේ. ඔයාලට බොරුවක් නෙමෙයි මං කරන්නේ. මං කොහේ ගියත් ඒක මගේ හැටි. හැබැයි දඩයන් යනවා නම් සත්තු මරන්න යනවා නම් අපි කොලාතු වෙල්ලන්නේ නැහැ. සත්තු හම්බෙන්නේ. ඇයි ඒක හැටි. ඒක කොලාත්තක් කඩන්න බෑ අපිට. සත්තු මරන්න නේ යන්නේ. මම සත්තු මරන්නෙත් නැහැ. මම කවදාවත් අහලා බලන්න මේ අපේ පුතා අපේ ගමේ කෙනෙක් ඔය ඉන්න ඔයාලත් එක්ක ආපු කට්ටියගේ. ඔයාලා කොහෙද ගම? හරි මාළඹේ. මාළඹේ. ඉතින් ඒ ඉඳලා මේ ආවේ. ඉතින් ඔයාලට මේ කියන්නේ ඇත්ත කතාව. මම සත්තු මරලා නැහැ. මේ කඩල් තියෙනවා මේ ඕනනම් මේ 15ක් 20ක් වගේ කඩල් තියෙන්නේ මාළු අල්ලල් තියෙනවා ඒ කට්ටියත් එක්ක ගිහින් අන තනියම නෙමෙයි ඉතින් ඒක කියලා තියෙන අර විනෝදට වගේ ඒ අරන මම සතෙක්වත් මරලා තිය ආදිවාසී නායකයා මම ඒ හින්දා අද අපි දෙවියන් බුදුන් අදහලා අපි කොලාත්තක් කළා ඔබතුමාලා සතුටුද මේ වැඩේට එක්කෙනෙක් කතා කරන්නේ සතුටුයි එහෙනම් ඔබතුමාලාත් මේකට වැඳලා මොකද මේක එල්ලන්නේ අපිට සර්පයාගෙන් අලියාගෙන් ඌරාගෙන් වලහගෙන් සිවුළු සතුන්ගෙන් නිදහස් වෙන්න කියන්නේ අපට හතුරුකමක් කරන්න එපා කියලා. මේ හින්දා